කාටවත් පරාජය කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කරේ. අපේ රටේ නිදහස් දිනේ රාජනායකයට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නැත්තම්. ආණ්ඩුවට රාජනායකයට ඒක පිළිගන්න හයියක් නැත්තම් ආත්ම ශක්තියක් නැත්තම්. ඔබතුමාලගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාව එක්ක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමාලා සමරනවන කට්ටියව මහා සංඝරත්නය හිරගෙවල් වල දාලා අනිත් පැත්තේ යාපනයේ හර්තාල් කරනවා නිදහස් දවසට. ඒවා දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඒවට පොලිස් ආරක්ෂාවක් දෙනවා. ඒ අයගේ අයිතියක් තියෙන පුළුවන් අදහසක් ප්‍රකාශ කරන්න. හැබැයි ඒ අයිතිය යනිතේර නැත්තේ. දහස් දිනේට ණයට ගත්ත තුවක්කු ගෙනියන්නන්නේ. ලැබ් 1700 ණයට නම් පදින්න පුළුවන්. ඒ ඇඳුමේ ඉඳන් යන ගන්න එක අයගෙන් කො ඉල්ලගෙන අඳින්න කිව්වා. ඒවා හොඳයි. හැබැයි ත්‍රස්තවාදය පරාජය කරවන්න ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ උපකරණ ටික මාත් අභිමානයෙන් අපේ යුද ශක්තිය මේක කියන එක අපේ ජාතික ආරක්ෂාවේ ශක්තිය මේක කියන එක ලෝකෙට පෙන්වන්න ලැජ්ජයි. ඔබතුමාලා හිතනවා නම් ඔබතුමාලාගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවයි උතුර ජනතාවගේ හදවත දිනා ගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. දීත්වා ගැන කතා කරනවා අපි දැක්ක නිදහස් දිනේදීත් රණවිරුවෝ යුද්ධය අවසන් කරපු එක ආඩම්බරෙන් කතා කරන්න බෑ. සමහර රටවල් දෙවෙනි ලෝක යුද්ධේ පළවෙනි ලෝක යුද්ධේ ලැබුව ජයග්‍රහණක් තියෙනවා. අඩු ගානේ තමන්ගේ බ්‍රිගේඩ් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුවට ඉතින් එහාට ගරු සභාපතිතුමිය මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. අපි ගෞරවයෙන් ඉල්ලන්නේ කරුණාකර ආගමික නායකයෝ විවේචනය කරන එක නවත්තන්න. ජාතිවාදී අවුස්සන් නැහැ කියලා නැති ජාතිවාදයක් අවුස්සන තැනට මේ රටේ සමාජය තල්ලු කරන එක නවත්තන්න. ඔබේ දේශපාලනේ ඩයස්පෝරාව එක්ක තියෙන ගණදෙනුව මූල්‍යමය වශයෙන් කරන එක කරගන්න. ඒකට මේ රටේ ජනතාව පාවලා දෙන්න එපා කියන ඉල්ලීමත් අපි කරනවා.